ඔන්න ඉතින් අදත් මට දවල්ට බඩගින්නක් ඇවිල්ලා කල්පනා කර කර ඉඳලා මගේ විදිහකට මට හදන්න ඕනේ කියලා හිතුණා බිරියානි චොප්සි රයිස්. සාමාන්‍යයෙන් ඉතින් බිරියානි චොප්සි රයිස් හදන්නේ නෑනේ. ඒ කියන්නේ ඉතින් බිරියානිත් එක්ක චොප්සි කන්නේ නෑනේ අනේ. ඒ වුණාට ඉතින් ඔන්න මට අද දවසේ ආව ක්‍රේවිං එක. ඔන්න ඉතින් හනිකට බිරියානි බත් එක ඔන්න මං හදා ගන්නවා. පේස්ට් එක දාලා කරලා බිරියානි බත් එක හදා ගන්නවා. ඉතින් ඔය ටිකටම ඔහොමම රයිස් ටිකත් ඇඩ් කරලා බත් එක ඉතින් මං හැදෙන්න දෙනවා. ඉතින් ඕක හැදෙන අතරතුර හිමින් මං චිකන් ටික, ඉස්සෝ ටික, දැල්ලෝ ටික, මාළු, සොසේජ් ඔය ටික ඔක්කොම කපාගෙන වතුර චුට්ටක් එක්ක තැම්බෙන්න දානවා. ඒ තැම්බෙන වතුර ටික මං ඊට පස්සේ අයින් කරගන්නවා. ඊට පස්සේ ආපහු මම පොඩි පෑන් එකක් අරගෙන ඒකට තෙල් චුට්ටක් දාලා ඔය ටික ෆ්‍රයි වෙන්න තියනවා. ඊට පස්සේ ආපහු සැරයක් මම පෑන් එකක් අරගෙන අනියන් ටිකක් ඒකට දාලා චුට්ටක් අනියන් ටිකත් ෆ්‍රයි වෙන්න දානවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ මම ආපහු මේ ටික ඔක්කොම මේකට දාලා ඕකට කෝන් ෆ්ලවර් පොඩකුත් ඇඩ් කරනවා. ඔන්නෝමයි ඉතින් මගේ සී ෆුඩ් චොප්සි හැදුනේ. බලන්නකෝ රසම රසයි. ඇත්තටම රසයි. බිරියානි චොප්සි රයිස්. ඔයාලත් ඉතින් හදලා බලන්න. ඔක ඉතින් මගේ මෙනු එකක් මට හිතට ආවා. හදලා බලලා මටත් රස කියන්න. කමෙන්ට් කරන්න මට. මම ආසාවෙන් ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එක බලා ඉන්නවා.